මේ අයියෝ මට කුටි කන්න නම් නෑ ටෙනි මහත්තයා කොච්චර කිව්වත් බන්දු මහත්තයා මට ගානවා කියලා. එච්චර චෝර ගත්ත වෙලා තියෙන මොකක් ගායි. නඩුත් කියපු හින්දා මම බය වුණා ඇත්තටම මල කෙලියක් වෙයි. ඉතින් ඒ හින්දා කරුණා කරලා දැන් දැනගන්න අපි දෙන්නම නෙවෙයි බැංකු කඩන්න. අපි කඩන්නේ ඒ අනේ අම්මේ නෑ. ඒක කරන්නේ. මොකද දැන් දෙන්න හම්බ වෙලා ඉන්නේ කඩනවා නම් අපි කඩාගන්නේ අපි නිකන්. හලෝ මම ඉතින් කාංචන සමරසිංහ. අද මම බැලුවා මේ පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න අපේ තාත්තට. ඒ තමයි මෙච්චර කාලයක් මේ ඇත්තට මේක තාත්තා වගේම ඔයාලත් මේ ලොකු සර්ප්‍රයිස් එකකට පත් වෙයි මේක ඇහුවම. බින්දු බෝතලේ ගම කියන්නේ ඉතින් පොඩ්ඩක් රසික තාත්තගේ රසික ජනතාව පොඩ්ඩක් කලබලයටපත් වෙච්ච පොඩි ඛේද ජනක සිදුවීමක් කියලා තමයි කට්ටියම හිතන් හිටියේ. ඉතින් මට ඒක හිතුණා අද මේ දැන් මේ ප්‍රශ්නේ ඇත්තටම මෙහෙම දෙයක් වෙලා තියෙනවා නේද කිය. මොකද ඇත්තටම බින්දු කියන මිනිස්සයත් මේ අපේ තාත්තව හම්බෙන්න ආවේ නැහැ. ඉතින් අපේ තාත්තත් ඒ මිනිස්සයව හොයාගෙන යන්න හැදුවට ඒ මිනිස්සයාගේ කන්ටැක්ට් එකක් අපේ තාත්තට තිබුණෙත් නැහැ. මම මාර්ගන් ගේමක් දීලා කොහොම හරි මේ බින්දු කියන මේ ඒ මිනිස්සයා ඒ ලංකාවේ බිහි වෙච්ච තාත්තට ආදරය කරන තාත්තගේම අංග ලක්ෂණ තියෙන ඒ චරිතව කොහොම හරි කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා. දැන් මම මේ අද යනවා එයාව හම්බෙන්න. එයාව හම්බෙලා එයා ඕකේ වුණොත් මම එයාව අපේ තාත්තා ගාවට ගෙනියනවා තාත්තට කියන්නෙත් නැතුව. එතකොට ඒක තමයි ලොකුම අභියෝගය මං ගන්න. ඉතින් අපි බලමු. අභියෝගයක් කියන්නේ ඉතින් ඇත්තටම තාත්තා සතුටු වෙයි. හැබැයි බින්දුත් සතුටු වෙයි කියලා හිතනවා. ඉතින් මං අද යනවා මේ අවුරුද්දේ වැඩැල්ලිම පළවෙනි වැඩ රාජකාරිය මගේ. ඉතින් බලමු කොහොම මේක බ්ලාස්ට් එකක් වෙයිද මොකද්ද වෙන්නේ කියලා දෙන්නත් එක්ක එකට තියලා මටත් නිකන් හරි කුතුහලයක් තියෙන දෙන්න එක ෆ්‍රේම් එකේ දකින්න. බලමු. ජය වේවා. යකෝ එහෙම වල් විදිහෙන් නෙවෙයි. කමට කරපු යකෝ පිස්සෙක්. දරුවෝ ඉන්දෙද්දි එහෙම දවස් 10 පැටි. ආවාගේ. තනියට ගෙනල්ලා ආවා කිව්වට බෑ. ඒවට ප්‍රවේශම් වෙන්න. එහෙම කියලා කිව්වොත් එහෙනම් සුබවදම් රයිට් බෑ. එහෙනම් ඕන වෙලාවක එන්න මේකක් බොන්න පුළුවන්. දරු පැටව දෙන්නගේ ඉස්කෝලේට යන වෙලාවෙදී දරුවන් ඉස්කෝලේට දානවා. ඔව්. මොන්ටිසෝරියෙන් පස්සේ පළවෙනි වරකට දානකොට මම ජීවත් වෙලා හිටියොත් බින්දු කියන්න බබාලා දෙන්න මම දානවා. අනේ බොහොම ස්තුතියි. ඉස්කෝලේට ඔයා ආස ඉස්කෝලේකට දාන්න පුළුවන්. Thank you මම. ඔයාලා වීදම් කරන්න ලේසි ඉස්කෝලේට. ඒක ගොඩක්. දරුවෝ දෙන්න මම දානවා. බොහොම. right darling. Okay. Okay. එහෙනම් මම තව එක ඉල්ලීමක් තියෙනවා. ආ කියන්න. මං ආසයි බන්දු මහත්තයත් එක්ක චිත්‍රපටියක හරි ටෙලිනාට්‍යයක හරි එකට රඟපාන්න. පුළුවන් නම් අපි මේ ප්‍රාර්ථනාව දෙමු පුතාට. පුතාට ගමු ඒක ඩිරෙක්ට් කරන්න කියලා. වැඩි හරි. මෙයාට කියමු අධ්‍යක්ෂණය කරන්න කියලා. පළවෙනි අධ්‍යක්ෂණේ අපි දෙන්න ඉන්න පිටුර. කාංචන සමරසිංහ නියමයි. යකෝ එහෙම වල් විදිහෙන් නෙවෙයි. කමට කරපු යකෝ පිස්සෙක්. දරුවෝ ඉන්දෙද්දි එහෙම දවස් 10 පැටි. ආවාගේ. තනියට ගෙනල්ලා ආවා කිව්වට බෑ. ඒවට ප්‍රවේශම් වෙන්න. එහෙම කියලා කිව්වොත් එහෙනම් සුබවදම් රයිට් බෑ. එහෙනම් ඕන වෙලාවක එන්න මේකක් බොන්න පුළුවන්. දරු පැටව දෙන්නගේ ඉස්කෝලේට යන වෙලාවෙදී දරුවන් ඉස්කෝලේට දානවා. ඔව්. මොන්ටිසෝරියෙන් පස්සේ පළවෙනි වරකට දානකොට මම ජීවත් වෙලා හිටියොත් බින්දු කියන්න බබාලා දෙන්න මම දානවා. අනේ බොහොම ස්තුතියි. ඉස්කෝලේට ඔයා ආස ඉස්කෝලේකට දාන්න පුළුවන්. Thank you මම. ඔයාලා වීදම් කරන්න ලේසි ඉස්කෝලේට. ඒක ගොඩක්. දරුවෝ දෙන්න මම දානවා. බොහොම. right darling. Okay. Okay. එහෙනම් මම තව එක ඉල්ලීමක් තියෙනවා. ආ කියන්න. මං ආසයි බන්දු මහත්තයත් එක්ක චිත්‍රපටියක හරි ටෙලිනාට්‍යයක හරි එකට රඟපාන්න. පුළුවන් නම් අපි මේ ප්‍රාර්ථනාව දෙමු පුතාට. පුතාට ගමු ඒක ඩිරෙක්ට් කරන්න කියලා. වැඩි හරි. මෙයාට කියමු අධ්‍යක්ෂණය කරන්න කියලා. පළවෙනි අධ්‍යක්ෂණේ අපි දෙන්න ඉන්න පිටුර.
Kanchana Samarasinha. Never. Okay, darling. What?